මට අදටත් මතක් වෙනවා මාත් ඔය කලාපේ වැඩට ගියානේ. ටෙම්පරරි ජොබ් එකකින් දවසේ පඩියට. ඒ ගියාට පස්සේ එතෙන්ට එනවා තාත්තලා අම්මලත් එනවා. එයාලා උදේ 8ට පටන් අරන් හවස 5ට ඉවර වෙලා එතනින් ආයෙ shift එක පටන් අරන් පහුවදා උදේ වෙනකන් ඉඳලා පහුවදා උදේ 8 ඉඳන් හවස 5 වෙනකන් ඉන්නවා. ඉඳලා තමයි ගෙදර යන්නේ. සාමාන්‍ය එහෙම කරන්න දෙන්නේ නැහැ. කම්පැනි කිහිපයක ඒගොල්ලෝ වැඩ කරනවා. දවල් මේකක රෑ තව එකක ආයෙ පහුවදා තව එකක. එහෙම කරලා තමයි ගෙදර ගිහිල්ලා පහුවදා රෑ නිදාගෙන ආයෙ පහුවදා උදේ එනවා. මේ විදිහට දුක් විඳින මහන්සියට මිනිස්සු ඉන්නවා. ඒ ඔයාලගේ අම්මලා තාත්තලා තමයි ඈ. මම නම් ප්‍රාර්ථනා කරන්නෙම මෙතන ඉන්න එක ළමෙක්ටවත් එහෙම වෙන්න එපා කියලා. ඒ විදින දුක විඳින්න එපා කියලා. ඒක මාර දුකක්. ඒ දුක් වෙන්නේ ඔයාලගේ අතේ මුදල් නැති වෙනකොට ඔයාලා දුක් වෙනවා. මුදල් තියෙන්නේ අපිට මොනවාරි දේවල් කරගන්න. ඔයාලගේ ළමෙක්ට කවදාද දවසක ඌ මොනවාරි ඉල්ලුවොත් එහෙම තාත්තේ මට මේක ඕනේ අම්මේ මට මේක ඕනේ බයිසිකලයක් ඕනේ අරකක් ඕනේ මේකක් ඕනේ කියලා ඉල්ලන දවසට ඔයාට ඒක අරන් දෙන්න බැරි නම් මොකද කරන්නේ? එතන ඉඳන් හිතන්න. එදාට ගියාට පස්සේ හිතන්න එපා. අද හිතන්න ඒක. ඒතර හිතන්න ඔයාලා අනන්තවත් අම්මලා තාත්තලාගෙන් ඉල්ලලා තියෙනද? ඒක අරන් දෙන්න බැරි වෙනකොට එයාලට කොහොමද දුකක් ඇතිද? ඔයාලට ලැබෙන දුක වගේ 10 15 ගුණයක දුකක් මේ මොනසෙල තියෙනවා. ඒක පෙන්වෙන්නේ නැතුනට. අද ඉඳන් මතක තියාගන්න. අද ඉඳන් පුරුදු වෙන්න අම්මලා තාත්තලා වැඳලා එන්න අම්මලා තාත්තලාව අසරණ කරන්න එපා. ඔන්න ඔය දෙක පුරුදු වෙන්න. එයාලට බැරි දෙයක් අරන් දෙන්න කියලා එයාලව අසරණ කරන්න එපා.